ඉතින් ගයිස් ඔයාලා බලලා ඇති කොහොමද මම මේ වීඩියෝ එක මේ විදිහට ක්‍රියේට් කරගත්තේ කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේක මං Premiere Pro එකේ තමයි එඩිට් කරේ. නමුත් ඔයාලට Premiere Pro එකේ කරන්න බැරි වැඩක් තියෙනවා, කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ඉතින් ඒක තමයි වීඩියෝ එකක් හරියට කිසිම ආටිෆිෂල් ගතියක් දැනෙන්නේ නැති වෙන්න ටේබල් කරගන්න එක. ඉතින් මම අද ඔයාලට අන්බොක්ස් කරලා පෙන්වන්න ඉන්නේ මොබයිල් ගිම්බල් එකක්. ඉතින් මේ මොබයිල් ගිම්බල් එක තමයි ස්මාර්ට් X2 කියන්නේ. ඉතින් අපි වැඩි කතා ඕනේ අපේ මේ වීඩියෝ එකෙන් මේක අන්බොක්ස් කරලා ඔයාලට ක්වික් රිවිව් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේක තමයි ඉසුව බ්‍රෝ YouTube channel එක. ඒ වගේම ඔයාලට මේක බලා ගන්න පුළුවන් පහලින් කොලැබරේට් කරලා තියෙන තව YouTube channel එකක් එක්ක. ඉතින් අනිවාර්යෙන් ඒ YouTube channel එකට ගිහලා check out කරලා බලන්න. මොකද මේ gimbal එකෙන් මං ඉදිරියට කරන හැම වැඩක්ම වගේ ඔයාලට ඒ YouTube channel එකේ තමයි ඇත්තටම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys අපි දැන් මේ box එක unbox කරගෙන බලමු. මොනවාද මේ product එකත් එක්ක අපිට හම්බෙන accessories මොන හරි හම්බෙනවද? ඒත් එක අපි හැමදේම මෙතනදී බලමු මේ box එක unbox කරගත්තට පස්සේ. මේ box එක වටේ ගොඩක් details තියෙනවා. මේකේ specifications, එතකොට මේකේ model name එක, මේකේ picture එකක්, මේක fold කරාම තියෙන විදිහ මෙන්න මේ හරි picture එකකින් තියෙනවා. ඉතින් ඒත් එක්ක මේ හරි ස්පෙසිෆිකේෂන්ස් කරනාවක් තියෙනවා. ඉතින් දැන් මම මේක අන්බොක්ස් කරගන්න යන්නේ. හරි මම මේක අන්බොක්ස් කරගන්නවා. මේ බොක්ස් එකේ ටොප්ටක් හෙවි. ඒක ගොඩක් නෝටිස් වෙන දෙයක් මෙතනදී මේ බොක්ස් එක ගොඩක් හෙවි. මෙතන ගහලා දෙනවා simplify your creation Ochuan යාලගේ බ්‍රෑන්ඩ් එක. ඒක චයිනීස් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේක ඒකේ නම ගහලා තියෙනවා. මේ බොක්ස් එක අන්බොක්ස් කරගමු. ඉතින් guys මේ විදිහට ඕපන් කරගත්තා මේ box එක. ඉතින් ඉස්සෙල්ලා තිබ්බේ cover එක. ඒක cover එක අයින් කරගත්තම හරි. ඊට පස්සේ foam එකක් හම්බ වෙනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ box එක ඇතුලේ තියෙනවා අපේ gimbal එක. ඒ වගේම මෙතන වල පේන්න තියෙනවා tripod එක. ඊට පස්සේ පොඩ පාලින් තියෙනවා මේකේ manual එක. ඉතින් අපි දැන් මේක එළිය ගමු. ඉස්සෙල්ලා මම මේ පොඩි tripod එක ගන්නවා. ඉතින් මේ තියෙන්නේ tripod එක. මේ tripod එක මම මේ පැත්තකින් තියාගන්නවා. ඒත් එක්කම අපිට හම්බ වෙනවා මේකේ type C cable එකක්. මේක තමයි type C cable එක. මේකේ build quality එක ගත්තා මට නම් පේන හැටියට ටිකක් හොඳ cable එකක් තමයි හම්බෙලා තියෙන්නේ type C. මේ cable එක මම පැත්තකින් තියාගන්නවා. හරි. තව මොනවද box එකේ තියෙන කියලා බලුවොත් අපේ ඉතින් gimbal එක තියෙනවා. මේ gimbal එක අපි දැන් ඊට ගමු. මේ හොඳ weight එකක් තියෙනවා. මේ gimbal එකේ පොඩ්ඩක් මේක මෙතෙන් තියාගමු. ඊට පස්සේ අපිට මේ user manual එක හම්බ වෙනවා. පොඩි පොතක් වගේ. ඒක අන්න දිග ඇරෙම එකක්. දිගට තියෙනවා. මේකේ ඔයාලට user manual එකම කියවන්න ඕනි කියලා එකක් නෑ. ඔයාලට පුළුවන් මේ Ochuan යාලගේ app එක use කරලා ඔයාලට මේ manual එක ඒකෙත් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ ඇත්තටම කිව්වොත් Chinese වලින් විතරයි මේ Smart X2 එක කොහොමද use කරන්නේ කියලා තියෙන්නේ. හරි. අපි දැන් බලමු අපේ gimbal එක. මේ තියෙන අපේ gimbal එක. ඒත් එක මේ tripod එක. මේ තියෙන අපේ USB type C cable එක. ඉතින් අපි දැන් මේක දිග අරගෙන බලමු කොයි වගේද මේක දිග අරගන්න පුළුවන් කියලා. ඉතින් මේකේ මම user manual එක කලින්ම බැලුවා. යාලගේ app එකත් මම download කරලා බැලුවා. ඉතින් ඒක නිසා මම දැන් දන්නවා මේක කොහොමද මේක දිග අරින්නේ කියලා. යාලා කියන විදිහට මේක මෙතනින් කොහොමද දිග අරින්න ඕනි. හරි. මේක මේ විදිහට දිග අරගත්තම ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ අර 3 axis කියන එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා එකක්. හෙක්ට move වෙන. ඊට පස්සේ තියෙනවා හෙක්ට move වෙන. ඊට පස්සේ තියෙනවා මෙතන. ඉතින් මේක අද review එකක් නෙවෙයි හින්දා මම මේක ඔයාලට මේකේ වටපිටේ මොනවද තියෙන්නේ කියලා විතරක් කියාගෙන යන්න. ඉතින් මෙතන තියෙනවා අර joystick එක. ඒකට මේ හරි buttons තියෙනවා. මෙතන තියෙනවා power button එක. මෙතන තියෙනවා type C port එක. ඒත් එක්කම මේ හරි focus wheel එක. මෙතන තියෙනවා තව button එක. ඒත් එක්කම ඔයාලට තවත් විශේෂ දෙයක් බලා ගන්න පුළුවන්. මේ හරියට මෙන්න මේ Smart X2 gimbal එක use කරන්න අවශ්‍ය කෙනෙක්. මේකේ තියෙන full potential එක. ඒ කියන්නේ full features use කරන්න ඕන නම් ඔයාලට මෙන්න මේ Ochuan app එක දාගන්න QR code එක මෙන්න මෙතන තියෙනවා. ඉතින් මේක තමයි gimbal එක. අපිට පුළුවන් මේක on කරගන්න. නමුත් ඔයාලා on කරගන්න ඉස්සෙල්ලා ඔයාලා මෙන්න මේ විදිහට පොඩි පියවර කීපයක් තියෙනවා. මම ඒකත් පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් guys මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේක ඔයාලගේ ෆෝන් එකට කනෙක්ට් කරගන්නේ කියන. ඉතින් මේ gimbal එක ඔයාලගේ ෆෝන් එකට කනෙක්ට් කරගන්න අවශ්‍ය හැම පියවරක්ම එයාලගේ Ochuan app එක ඇතුලේ තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට මම මේකේ පියවරින් පියවර මෙන්න මෙහිමයි කියලා දෙන්න යන්නේ නැහැ. කියන්න යන්න ඇත්තම කිව්වොත් කියලා දෙන්න නම් කැමතියි. හැබැයි කියන්න යන්නේ මෙතන. ඔයාලගේ ගන්න මෙන්න මේ Ochuan box එක තියෙනවා. මේකේ මෙතන QR code එක තියෙනවා. ඒකට ඔයාලා තව ඔයාලගේ මේ Ochuan box එකේ මේ පැත්ත බැලුවොත් මෙන්න මේ හරියට තියෙනවා කොහොමද මේක download කරගන්න කියලා. ඔයාලා gimbal එක අතර ගත්තත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ Ochuan ගේ එයාලගේ app එකේ QR code එක. ඉතින් ඕනි තැනකින් scan කරලා ඔයාලට ඔයාලගේ මේ app එක download කරලා install කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ phone එක මේකට attach කරන්න. මේ හරියට attach කරගන්න.
ඊට පස්සේ ඔයාලගේ උචුවන් ඇප් එක ඕපන් කරගෙන ඔයාලට පීවරින් පීර හැම ස්ටෙප් එකක්ම ඔයාලට උචුවන් ඇප් එකේ බලාගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ මම එක ලොකුවට මෙන්ෂන් කරන්නේ කොහොමද කනෙක්ට් කරන්න කියලා. ඉතින් guys අද මේ වීඩියෝ එක ගොඩක්ම ස්පෙෂල් වීඩියෝ එකක්. ඔයාලට පහරින් බලා ගන්න පුළුවන් වෙනවා අපේ මේ වීඩියෝ එක Isobo YouTube channel එකකින් අප්ලෝඩ් වෙලා තියෙනවා වගේම තව channel එකක් එක්ක අපි මේ වීඩියෝ එක collaborate කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නා YouTube එක අලුත් feature එකක් කියලා තියෙන collaborate කරන්න පුළුවන් අපිට තව channel එකක් එක්ක. ඉතින් මේ පහළ තියෙන channel එක අනිවාර්යයෙන්ම ගිහලා ඔයාලා subscribe කරන්න. මොකද අපි මේ gimbal එක ඇත්තෙම purchase කරේ වෙන channel එකක mainly වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඒක අනිවාර්යෙන් ඔයාලට ඉදිරියට බලා ගන්න පුළුවන් මේ channel එක. එහෙනම් අද මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මේ gimbal එක බලන්න. මේක තමයි මම දැක්ක ප්‍රොජෙක්ට්ම සහ හොඳම gimbal එක ඔයාලගේ mobile phone videography වලට. ඉතින් මම හිතන්නේ ඔයාලට මේක ගොඩක්ම suitable වෙන budget friendly product එකක්. එහෙනම් ඔයාලා දිනවා අපේ YouTube channel එකේ subscribe button එක අනිවාර්යෙන් subscribe කරන්න, bell notification on කරගන්න. එහෙනම් අපි ඉක්මනින්ම ආමුමු මේ channel එකේ වීඩියෝ එකකින් සහ තවත් එක interesting තවත් channel එකක වීඩියෝ එකකින්. එහෙනම් හැමෝටම සුබ දවසක්. හැමෝටම ජය වේවා.